ආයිබෝවන් දැන් අපි දන්නවා මැද පෙරදිග ඇති වෙලා තියෙන යුද තත්ත්වය නිසා මුළු ලෝකෙම බල ශක්තිය අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. එතකොට දැන් ලංකාවෙත් ඒ අර්බුදේ ලොකුවට තියෙන හින්දා දැන් මේ ආණ්ඩුව විසින් QR ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා අපිට අවශ්‍ය ඉන්ධන ලබා ගන්න. එතකොට මම දැන් ඔයාලට අද මේ වීඩියෝ එකකින් පෙන්නන්නම් ඒ QR කෝඩ් එක අපි හදාගන්නේ කොහොමද? අපි පරණ QR කෝඩ් එක ඩිලීට් කරන්නේ කොහොමද? තව දැන් අපේ QR කෝඩ් එකකින් වෙන කවුරු හරි හොරෙන් තෙල් ගහනවා නම් අපේ QR කෝඩ් එක අපි කොහොමද වෙනස් කරගන්නේ කියලා මම දැන් මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. අපි මුලින් බලමු අපි අලුතින් QR කෝඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා. හරි දැන් ඔයාලා මුලින්ම ඔයාලා ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකට ගිහිල්ලා fuelpass.gov.lk කියලා ටයිප් කරන්න ඕනි. එතකොට Google එකෙන් ඔයාලට මෙහෙම ලිස්ට් එකක් පෙන්නනවා. මෙතන මේ උඩින්ම පෙන්නන එකට යන්න ඕනේ. අනිත් සයිට් ගොඩක් ඒවා තියෙන්නේ ෆේක් සයිට්. ඒවෙන් කරන්නේ ඔයාලගේ ඩීටේල්ස් ගන්න එක. අරගෙන යාලට පුළුවන් එතකොට ඕනනම් පාස් එකක් හදාගන්න. ඔයාලා දන්නෙත් නෑ හදාගෙන කියලා. හරි දැන් අපි උඩ සයිට් එකට යමු. අපි දැන් සයිට් එකට ආවම අපිට මේ විදිහට තමයි පෙන්නන්නේ. මෙතන national fuel pass කියලා තියෙනවා. මෙතන උඩින් ඔයාලට කැමති නම් කැමති භාෂාවක් තෝරගන්න පුළුවන්. ඉංග්‍රීසිත් තියෙනවා, සිංහල, දෙමළ තියෙනවා. මෙතන දැන් අපි යන්න ඕනේ මේ vehicle registration කියන එකට. එතන vehicle login කියන එකට ගිහින් තමයි අපි අර පරණ QR එකම අපි delete කරගන්න ඕනේ. හොඳයි අපි දැන් vehicle registration කියලා බලමු අලුතින් කොහොමද QR code එකක් හදාගන්නේ කියලා. දැන් registration එකට ආවට පස්සේ මෙතන අපි දෙන්න දිනවා personal details කියලා තියෙනවා, vehicle details කියලා තියෙනවා. අපි මුලින් අපේ personal details දෙන්න ඕනේ. මුලින් identity number එක දෙන්න ඕනේ පළවෙනි කොටුවෙන්. අපි ඊට පස්සේ උතන mobile number කියන එකට අපේ number එක දීලා send OTP දෙන්න ඕනේ. මොකද අපිට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ඔය ඉස්සරහ දින කොටුවෙන් දාලා අපි verify කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔය යට තියෙන අපේ පළවෙනි නමයි දෙවෙනි නමයි දාලා address එක දාලා next කරන්න තමයි මේ page එකෙන් අපිට තියෙන්නේ. අපි දැන් විස්තර ටික ටයිප් කරලා next කරලා බලමු. දැන් ඔයාලා දකින්නේ අර register failed කියලා වෙන්නා. ඒක මගේ අර identity number එකට එකක් තියෙන හින්දා මම ඒක කොහොමද delete කරනවද මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරියට පෙන්නන්නම් ඒක delete කරන විදිහත්. මම දැන් මගේ passport number එක දීලා අලුත් එකක් හදන්නම්. දැන් passport number එක දෙනවා නම් උතන passport එකේ number එක type කරලා අර ඉස්සරහින් NIC කියන එක අපි වෙනස් කරන්න ඕනේ passport කියන විදිහට. දැන් ඔයාලා දකින්න ඇති next දුන්නාට පස්සේ මාව ඊළඟ step එකට වැටුණා. දැන් මෙතන අපි type කරන්න ඕනේ ඔය පළවෙනි කොටුවේ අපිට තියෙන්නේ වාහනේ number එක. එතන අපිට උදාහරණ විදිහට පෙන්නලා තියෙන පළවෙනි කොටුවේ ඉංග්‍රීසි number එක 3. දෙවෙනි කොටුවේ අර ඉලක්කම් ටික. ඊට පස්සේ අපි වාහන මාධ්‍ය තෝරන්න. වාහන මාධ්‍ය මොකක්ද කියලා තෝරන්න ඕනේ. මම දැන් බයික් එකක් රෙජිස්ටර් කරන්නේ. ඊළඟට අපි ඔය chassis number එක දෙන්න ඕනේ. ඒක අපේ ඉන්ෂුරන්ස් කාඩ් එකේ තියෙනවා. ඉන්ෂුරන්ස් කාඩ් එකේ එන්ජින් number එකයි chassis number එකයි ඔක්කොම තියෙනවා. අපි මෙතනට අවශ්‍ය වෙන්නේ chassis number එක විතරයි. ඒකත් අපි දැන් type කරලා බලමු වැඩේ හරියයිද කියලා. හරි දැන් chassis number එක type කරාට පස්සේ අපි අතනින් අර petrol කියන එක තෝරන්න ඕනේ. ඒක කහ පාට වෙනවා. ඊට පස්සේ යට ටික් එක දාලා තමයි register කියන එක click කරන්න ඕනේ. අපි දැන් බලමු click කරාම අපිට QR එක එයිද කියලා. හරි දැන් ඔයාලට පේනවා registration successful කියලා වෙලා මගේ දැන් මම අලුතෙන් හදපු QR එක ඇවිල්ලා තිනවා. බයික් එකකට හැදුවේ හින්දා ලීටර් 5යි මෙතන වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඔතනින් ඔය download QR කියන එක ක්ලික් කරාම දැන් අපි ෆෝන් එකකින් ගන්නවා නම් ෆෝන් එකේ ගැලරියට ඔය ෆොටෝ එක download වෙනවා. අපිට එතකොට ඒක පෙන්නලා අපි දැන් සාමාන්‍යයෙන් මේක අපි අර කමියුනිකේෂන් එකකට දීලා ඔය print out එකක් ගන්නවට වැඩිය ෆෝන් එකේ තියාගෙනම තෙල් ගහන්න යනකොට ඔය QR එක වෙන එක හොඳයි. මොකද දැන් කමියුනිකේෂන් එකේ කට්ටියටත් පුළුවන් ඕන නම් ඒතකොට අපි QR එක තියාගෙන එකකින් තෙල් ගහන්න. ඒ නිසා පුළුවන් නම් ඔයාගේ ෆෝන් එකේම QR එක තියාගෙන ඒකෙන්ම ස්කෑන් කරලා තෙල් ගහන්න. මම දැන් ඔයාලට පෙන්නන්නම්. එතකොට අපේ දැන් පරණ QR තියෙනවා නම්
අපි කොහොමද ඒක ඩිලීට් කරන්න කියලා. මොකද නැත්තම් දැන් අපි විකුණන වාහනවල ඒ අලුත් අයිතිකාරයන්ට ඒක හදාගන්නකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. QR එක දැන් අපි මේ හදලා තියෙන මේ නම්බරේට ඒ හින්දා මම දැන් ඔය මගේ පරණ QR එක ඩිලීට් කරලා ඔයාලට පෙන්නන්නම්. ඒකත් මම කලින් හදලා තියෙන නම්බර එක එතන ක්ලික් කරලා අපි OTP එකක් ගන්න ඕනේ. දැන් ඔයාලට වෙනවා ඇති මගේ පරණ QR එක තියෙනවා. දැන් මට ඔක ඩිලීට් කරන්න ඕනි. මොකද දැන් වාහනේ මං ගාව නෑ. මම ඔක විකුණනවා. හරි දැන් ඔයාලට මෙතන මේ යටින් පේනවා change QR code කියලා. ඒකට අපි එතනින් තමයි අපේ QR එක වෙනස් කරගන්නේ. දැන් වෙන කෙනෙක් තෙල් ගහනවා නම් අපිට මේක දවසකට සැරයක් වෙනස් කරන්න පුළුවන් QR එක. දැන් මම මෙතන delete එක දෙන්නම්. delete profile. මොකද මේ වාහනේ මං ගාව නැති හින්දා. එතනට ඇවිල්ලා අපි දැන් මෙතන අපේ පරණ එකේ නම්බර එක දෙන්න ඕනි. ඒකෙත් අපිට මේ එනවා කෝඩ් එකක්. මොකද හරියටම දැන් මේ ඩිලීට් කරන්නේ හදපු කෙනාමද කියලා තහවුරු කරගන්න ඕනේ තමයි යාලා OTP එකක් එවන්නේ. අපි දැන් එන OTP එක ඔතන දීලා verify කරේ ගමන් අපේ දැන් මේ පරණ ප්‍රොෆයිල් එක ඩිලීට් වෙලා යනවා. ඔය විදිහට තමයි QR එක හදන්නේ. අපි QR එක වෙන කෙනෙක් තෙල් ගහනවනම් වෙනස් කරගන්නේ. සහ අපේ පරණ වාහනවල QR ඩිලීට් කරන්නේ ඔය විදිහට තමයි. ක්‍රම තුන මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දුන්නා. ඉදිරියේදී ආයෙ මොකක් හරි අප්ඩේට් එකක් આવුත් ඒක වීඩියෝ එකක් මම දාන්නම්. ඔයාලට ওই සයිට් එකේ එතන ඔක්කොම විස්තර ටික යාලා දීලා තියෙනවා. මම වෙලාව යන හින්දා ඒ ටික දැන් කියවන්නේ නැහැ. ඔයාලා බලන්න. හොඳයි එහෙනම් ওই විදිහට හදාගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම ජය වේවා.